ආයුබෝවන් සියලුම දෙනාට මම ඔබට අද ගෙනෙන්නේ අපි ස්වභාවිකව ඔබගේ ජීවිතයේ තෘප්තිමත් භාවය අත්විඳීමට කරන්න පුළුවන්. ඔයාට ගෙදරදිම හදාගන්න පුළුවන්. ඒ වගේම කිසිම විදියකට ශරීරයට අතුරු ආබාධයක් ගෙනෙන්නේ නැති දෙයක් පිළිබඳ. ප්‍රීතිමත් පෞල් ජීවිතයක එක් කොටසක් තමයි තමන්ගේ භාර්යාව සහ සැමියා ඒ අන්‍යෝන්‍ය සහසම්බන්ධතාවය පවත්වා ගැනීම. එය මානසික වගේම ශාරීරික යන කොටස් දෙකෙන්ම සමන්විත වෙනවා. මානසික තෘප්තිමත් භාවය ඇති වෙන්නේ ඔයාගේ සැමියා හෝ බිරිඳ සමග සම්බන්ධතාවය තියාගන්න ආකාරය මතයි. ඒක විවිධ උස් පහත්කම් ඇති වෙනවා නිසකයි පෞල් ජීවිතයේදී. ඒක හැම පවුලකටම පොදුයි. නමුත් ඒ කොපමණ දුරකට අරන් යනවද කියන එක තියෙන්නේ තමන්ගේ අතේ. සහකාරිය හෝ තමන්ගේ සහකරුට කොච්චරක් තමන් ලෙන්ගතුද කොච්චරක් තමන් ආදරේද කියන සාධක මත ඒක රඳාපවතිනවා. ඉතින් මේ වැදගත් කාරණය තමයි ඔයාලා දෙන්න අතර පවතින ලිංගික සම්බන්ධතාවය. මේක එකිනෙකාව වටහා ගැනීමට වගේම තව තවත් තමන්ගේ සහකාරියට ආදරේ දැක්වීමට වගේම ඔයාලා දෙන්න අතර තියෙන සුළු අමනාපකම් මත ගැටුම් වලට තිත තියන්නත් පුළුවන් දෙයක්. අනිවාර්යයෙන්ම දෙදෙනාගේම කැමැත්තෙන් සිදුවෙනා නම් පමණයි හැබැයි ඒක වෙන්නේ. එක් අයෙකුගේ බලකිරීමක් මත හෝ නැත්නම් අපහසුතාවයකින් තව කෙනෙක් මේකට කැමති නැත්නම් එහෙම සිදුවෙනවා නම් මේක අර කලින් කිව්ව දේවල් සන්තෘප්ත වෙන්නේ නැහැ. අද සමාජයේ බොහොමයක් පිරිමින්ට බහුලව ඇති වෙලා තියෙනවා මේ ලිංගික අප්‍රාණිකත්වය කියන දේ. විශාල මානසික පීඩනයක් කරගෙන ගොස් තියෙනවා මෙන්න මේ ප්‍රශ්නේ. සමහර වෙලාවට මේක තමන්ගේ සහකාරියට හඟවලා ඇයත් එක්ක මේ ප්‍රශ්නේ සාකච්ඡා කරන්නත් මෙලිකමක් දක්වන්න පුළුවන් පිරිමි. ඒ ඇයි මොකද තමන්ගේ ප්‍රතිරූපය වෙනස් වෙන්න පුළුවන්. ඒ කාන්තාව තමන් දිහා හිතන විදිය වෙනස් වෙන්න පුළුවන් කියලා සහ තමන් හිතන්න පුළුවන් තමන්ගේ පුරුෂ ගතියට මේ හානියක් වෙයි. පුරුෂ ගතිය අඩු වෙයි කියන එකට තමන් බය නිසා එන්නේ හැඟීම නිසා මේක හඟවගෙන ඉන්නත් පුළුවන්. ඉතින් මේකට විවිධ හේතුන් බලපානවා. එකක් කියලා නෙමේ තමන්ගේ දිනචරියාව. ඒ කියන්නේ දුම්පානය, අධිකමත් පෙන් භාවිතය, ඒ වගේම රෝගී තත්ත්වය, දියවැඩියාව, අධිරුධිර පීඩනය, මානසික ආතතීන්, ඒ වගේ විවිධ ගැටලු බලපානවා මේ ප්‍රශ්නෙට. ඉතින් මේක පොඩි දෙයක් වුණත් ආරම්භයේදී මේක ලොකු රෝගයක් කරා වර්ධනය වෙන්න පුළුවන් මේ ප්‍රශ්න. ඉතින් වෛද්‍ය විද්‍යාව විවිධ පරීක්ෂණ මගින් හොයාගෙන තියෙනවා මේ කොමඩු කියන දේ වෝටර්මෙලන් කියන එකේ තියෙන රසායනික සංයුතිය ගැන. මේකට විසඳුමක් විදියට භාවිතා කරන්න පුළුවන් කියලා මෙන්න මේ වෝටර්මෙලන් කියන පළතුර. අපි බලමු මුලින්ම මේ අප්‍රාණික බව ඇති වෙන්නේ කොහොමද කියලා. ශරීරයේ තියෙන අනිත් අවයවයන් වලට වගේම අපේ මේ ප්‍රජනන අවයවයන් වලටද හොඳට රුධිර නාල සැපයීමක් තියෙනවා. ඒ මගින් හොඳට රුධිරය සැපේනවා. ඉතින් මේකෙදි වෙන්නේ මොකද්ද? ඒ අදාළ ස්නායු පද්ධතිය උත්තේජනය වීමත් එක්ක හොඳ රුධිර සැපීමක් ඒ පද්ධතියට ලබා දෙනවා. මේ රුධිර සැපීමත් සමගම මේ පටක තදවීමෙන් ඒ වල තියෙන රුධිර නාල විස්තරණය වීමෙන් ඒ රුධිරය ඒ ස්ථානයේ එකතු වීම සිද්ධ වෙනවා. ඒ මගින් තමයි පිරිමි අයට මේ ඍජුභාවය ඇති වෙන්නේ. ඒකට භෞතික උත්තේජනය, ඒ වගේම මානසික සහ ලිංගික උත්තේජනය කියන තුනේම එකතුවකින් තමයි මේ කාර්යය වෙන්නේ. මේ එකකින් හෝ අඩුවක් තියෙනවා නම් මේ කාර්යය කියන්නේ මේ ලිංගික අවයවයේ තියෙන ඍජු බව ඉරෙක්ෂන් එක වෙන්නේ නැහැ. මෙන්න මේ ක්‍රියාවලියේදී වන රුධිර සැපීම වැඩි කිරීම කියන දෙයට තමයි මේ වෝටර්මෙලන් වල තියෙන සංයෝගය අත්‍යවශ්‍ය වෙන්නේ. දැනටමත් මේ වල සංඝටක අරගෙන සප්ලිමන්ට්ස් වගේ දේවල් හදලා තියෙනවා වෙළඳපොලේ. ඒ කෘත්‍රිම දේවල් වලට වඩා අපිට මේ ඩ්‍රින්ක් එක ගෙදරදිම හදාගන්න පුළුවන් නම් වඩාත් හොඳයි. ඉතින් අපි මේවා ගැන කතා කරන්න කලින් චුට්ටක් බලමු මේ කොමුඩු වල තියෙන ගුණ. කොමුඩු ගෙඩියේ හැම කොටසක්ම අතිවිශේෂයි. ඒ හැම කොටසකම විශේෂ සංඝටක තියෙනවා. ඒ වගේම මේ හැම කොටසකම තියෙන ඒ සංඝටකවල ලොකු ප්‍රයෝජනයක් අපිට ලබා ගන්න පුළුවන්. මේවා ෆැට් ෆ්‍රී, කොලෙස්ටරෝල් ෆ්‍රී, සෝඩියම් ෆ්‍රී මේවල මිනරල්ස් වැඩි වශයෙන් තියෙනවා. ඒ වගේම ෆයිටෝකෙමිකල්ස් උත් වැඩි වශයෙන් තියෙනවා. ඒ වගේම තමයි මේ වෝටර්මෙලන් වලින් පිරිමින්ගේ තියෙන සරු බව වැඩි කරනවා. ඒ වගේම තමයි ප්‍රතිඔක්සිකාරකයක් ලෙස ශරීරයට ක්‍රියා කරනවා. තමන්ගේ හෝමෝන පද්ධතියටත් උපකාරී වෙනවා. ඒ වගේම තමයි අතිරුධිර පීඩනය සඳහා, පණු රෝග සඳහා, පුරුෂ ලිංගික ශක්තිය වැඩි කිරීම සඳහාත් මේවා පාවිච්චි කරනවා. ඒ වගේ ගොඩක් මේකේ ප්‍රයෝජන අරගෙන තියෙනවා ලෝකෙ බොහෝ රටවල්.
ඒවා දැනටමත් පාවිච්චි කරනවා. මේකේ අපිට පිට පොත්තේ ඉඳලා මම කලින් කිව්වා වගේ මේ බීජ දක්වාම අති විශාල ප්‍රමාණයක් ශරීරයට හිතකර සංයුක්ත තමයි තියෙන්නේ. ඉතින් අපිට දැනට මේ ලිංගික අප්‍රාණිකත්වය සඳහා ලබා ගන්න සිල්ඩෙනෆිල් සිට්‍රේට් කියන බේත මේ පුරුෂ ලිංගේන්ද්‍රයට తాවකාලිකව රුධිර සැපීම අඩු වෙලා තියෙනවා නම් ඒ රුධිර සැපීම නිසි පරිදි පවත්වාගෙන යන උපකාරී කරනවා. නමුත් తాවකාලික. අනිකුත් සෑම පෙත්තක් වගේ මේ පෙත්තේ අතුරු ආබාධ තියෙනවා. දැන් අපි බලමු මේ පුරුෂ ලිංගික අවයවයට කොහොමද රුධිර සැපීම වෙන්නේ, මොනවද ඒ වලට පාවිච්චි වෙන සංයෝග කියලා. මේ රුධිර සැපීම නිසි පරිදි පවත්වාගෙන යන්න නම් මේ අවයවයේ තියෙන රුධිර නාලවල විස්තරණයක් වෙන්න. මේ රුධිර නාලවල විස්තරණයක් සිද්ධ වෙන්නේ නයිට්‍රික් ඔක්සයිඩ් වලින්. මේ නයිට්‍රික් ඔක්සයිඩ් තියෙන්නේ රුධිර නාලවල ඇතුළත බිත්තියේ. නයිට්‍රික් ඔක්සයිඩ් නිපදවනවා මේ කොමඩු වල. මේ කොමඩු වල තියෙනවා මේ වොටර්මෙලන් වල තියෙනවා සිට්‍රුලින් කියන සංඝටකය. මේක ඇමයිනෝ අම්ලයක්. මේක ආජනින් වලට හරවනවා. ඒ ආජනින් ඊට පස්සේ නයිට්‍රික් ඔක්සයිඩ් නිපදවනවා. ඉතින් ඔන්න ඔහොම තමයි මේ වොටර්මෙලන් වල තියෙන මේ අති විශේෂ නයිට්‍රික් ඔක්සයිඩ් කියන සංඝටකය හදන්නේ. අපි බලමු මේ ජූස් එක කොහොමද හදාගන්න ඕන නිසා පාවිච්චි කරන්න කියලා. සාමාන්‍යයෙන් ගෙදර හැදෙන කොමඩු ගෙඩියක් නම් පසවිස වලින් තොරයිනේ. එතකොට ගෙඩිය හොඳට හොදලා පොත්තේ ඉඳන් පාවිච්චිට ගන්න පුළුවන්. අපි කඩෙන් ගන්නව නම් පොත්ත අයින් කරලා ගන්න. මොකද ඒකට විස රසායනික ද්‍රව්‍යත් එකතු කරලානේ ඒවා හදන්නේ. ඒක නිසා ඇත්තටම මදේ කොටස විතරක් ගන්න. මේකේ කෑල්ලක් අරගෙන වතුර දාන්න නැතුව බ්ලෙන්ඩ් කරන්න. බ්ලෙන්ඩ් කරලා මිලිලීටර් 300ක පමණ ප්‍රමාණයක් ගන්න. මේක දවසට එක ගානේ දිගටම පාවිච්චි කරනවා නම් හොඳයි. අවම තරමේ සති දෙකක්වත් පාවිච්චි කරන්න එක දිගට. ඒකට ඕන නම් ඉඟුරු බින්දු කිහිපයක් සහ දෙහි බින්දු කිහිපයක් එකතු කරගන්න. එකතු කරගත්තත් කමක් නැහැ, නොගත්තත් කමක් නැහැ. උදේ වරුවේ බොන්න. මේක ලබා ගන්නකොට ඔය යහපත් සෞඛ්‍යයක් පවත්වාගෙන යන්න ඕනේ. ඒ කියන්නේ නිවැරදි ව්‍යායාම, පෝෂණය, ඒ වගේම මානසික සෞඛ්‍යද නිවැරදි විදිහට පවත්වාගෙන යන්න ඕනේ. නැත්තම් මේකේ ප්‍රතිඵල හරි විදියට ලබා ගන්න බැරි. නමුත් ඔයාට විවිධ රෝගාබාධ තියෙනවනේ. ඒ කියන්නේ මේ අප්‍රාණිකත්වයේ දීර්ඝ කාලයක් තිස්සේ තිබිලා ඒවට දීර්ඝ කාලයක් තිස්සේ බෙහෙත් අරගෙන තියෙනවනම්, ඒ වගේම තමයි විවිධ ආසාත්මිකතා වැඩි වශයෙන් තියෙන කෙනෙක් නම් මේක ලබා ගන්න එපා. ඒක ප්‍රතිඵල රහිත වෙන දෙයක් වෙනවා. කෙසේ නමුත් රෝගාබාධ ඇති වෙන්නේ නැහැ. නමුත් ඔබට ආසාත්මිකතා හැම දෙයකටම තියෙනවනම් මේක ගැනීමෙන් වළකින්න. ඉතින් මේක try කරලා බලන්න. අනිවාර්යෙන් ඔයාලට නිසක ප්‍රතිඵල තියෙයි. ඉතින් මේ කරුණු සියල්ල මම ඔබට අරගෙන ආවේ ඔබගේ දැනුමට වගේම මේ යහපත් පෞල් ජීවිතයට ඔබට උපකාරයක් වේවයි කියලා හිතාගෙන. ඒක තමයි අපි එකම බලාපොරොත්තුව. එහෙනම් නැවතත් වීඩියෝ එකකින් ඔබ හමුවට එනකම් පරිස්සමෙන් ඉන්න.